සුබ සන්දෑවක් වේවා යාළුවෝ හැමෝටම. අද මේ ගෙනල්ලා තියෙන වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න යන්නේ ජපානයේ අපාර්ට්මන්ට් එකක් කිව්වහම මොන වගේද කියලා. ඉතින් ලංකාවේ ඉඳලා ජපානයට අලුතෙන් එන්නේ ඉන්න යාළුවෝ හැමෝම කල්පනා කරන එක පොයින්ට් එකක් තමයි ජපානයේ අපාර්ට්මන්ට් එකක් කිව්වහම මොන වගේද කියන එක ගැන. ඉතින් මං අද ඔයාලට පෙන්වන්න යන්නේ මං කොහොමද මේ අපාර්ට්මන්ට් එක ගත්තේ සහ මට කොච්චර මුදලක් ගියාද කියන එක. මේ අපාර්ට්මන්ට් එක ගන්න මට කීමානයක විදිහට ගියේ කොළ 10ක මුදලක්. එතකොට මේ අපාර්ට්මන්ට් එකේ යචින් එක ඒ කියන්නේ ගෙවල් කුලිය උනේ 30000යි. ඉතින් මේ අපාර්ට්මන්ට් එකේ වතුර බිල ඒ කියන්නේ වෙනම වතුර බිලක් එන්නේ නැහැ. වතුර බිලක් විදිහට කොච්චර අපි වතුර පාවිච්චි කරත් යෙන් 2000ක මුදලක් තමයි උනේ. ඒකත් යචින් එකට එකතු වෙලා ඒ කියන්නේ ගෙවල් කුලියට එකතු වෙලා තමයි එන්නේ. ඒකත් එක්කම ගාන තමයි 30000ක් උනේ. ඉතින් ඔයාලට කැමති නම් ලයිට් බිලයි ගෑස් බිලයි දෙකම වෙන විදියට හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෑස් බිලයි ලයිට් බිලයි දෙකම එකට එන විදියට හදා ගන්නත් පුළුවන්. ඉතින් මම හදාගෙන තිබුණේ ගෑස් බිලයි ලයිට් බිලයි දෙකම එකට එන විදිහට. ඉතින් මට මාසෙකට ගෑස් බිලයි ලයිට් බිලයි උනේ 6000ක් වගේ. ඉතින් තමන් පාවිච්චි කරන විදිහට තමයි බිල් ටික නම් එන්නේ. ඒක තීරණය කරන්න තියෙන්නේ තමුන්ටම තමයි. ඉතින් මේ අපාර්ට්මන්ට් එක සිංගල් පර්සන් අපාර්ට්මන්ට් එකක්. ඒ වුණාට යාළුවෝ දෙන්නෙක්ට කපල් එකකට වගේ ජීවත් වෙන්න පුළුවන්. ඉතින් කියන්න ඕනේ විශේෂයෙන්ම දැන් මම මේ අපාර්ට්මන්ට් එකෙන් යන්න හදන්නේ ඒකයි ඔය විදිහට රූම් එක තියෙන්නේ. ඉතින් මේ රූම් එකේ නම් කිසිම බඩුවක් මට ලැබුණේ නැහැ. මොකුත්ම නැහැ. ඉතින් ඔයාලට බඩුත් එක්ක අපාර්ට්මන්ට් එකක් ඕනේ නම් එහෙමත් ගන්න පුළුවන්. ඉතින් මේ අපාර්ට්මන්ට් එකේ නම් බඩු මුකුත් තිබුණේ නැහැ. මම දැන් ඔය ඔක්කොම අස් කරලා මම යන්න හදන්නේ. ওই විදිහට තමයි බඩු නැති රූම් එකක් හම්බ වෙන්නේ. ඉතින් ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ තමන් යන්න පැත්ත අනුව අපාර්ට්මන්ට් එකේ කීමානී එක ඒ වගේම යචින් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් පැතිවල යචින් එකයි ඒ වගේම කීමානී එකයි ගොඩක් ගණන් වැඩි. සමහරක් පැති තියෙනවා ගොඩක් ගණන් අඩුයි. ඉතින් ඒක තීරණය වෙන්නේ තමන් යන පැත්ත අනුව. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් දැනගත්තා නම් තවත් යාළුවෙක්ට මේක බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තවත් මේ වගේ ජපානය ගැන මොන හරි විස්තර දැනගන්න ඕනේ නම් මගේ මේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඒ වගේම තව මොන හරි දැනගන්න අවශ්‍යයි නම් පල්ලෙහෙන් comment එකක් දාගෙන යන්න. ඉතින් ওই විදිහට තමයි අපාර්ට්මන්ට් ටුවර් එක මෙතනින් ඉවර වෙන්නේ. ඉතින් හැමෝටම සුබ දවසක්.